අයිබෝවන් වාසනාවන් විශ්වගුරු YouTube නාලිකාව සමග එක්වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5127ක්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක්ද සක වර්ෂ 1948ක්ද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජූනි මාසින් ආරම්භ වන ගුරු ග්‍රහයාගේ මාරුව සිංහ ලග්න ඔබට බලපාන ආකාරයේ විස්තර කිරීමටයි මා දැන් සූදානම් වන්නේ. මෙම ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ගේ 12 වන රාශිය ගුරු ග්‍රහයා තැන්පත් වීම මත වසරක පමණ කාලයක් සිංහ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයාගෙන් ඇතිවෙන්නා වූ ප්‍රතිඵල කුමක්ද යන්නයි මා විස්තරගතනය කිරීමට සූදානම් වන්නේ. එසේනම් වසර 20කට පමණ පසු සිංහ ලග්න ඔබට ඇතිවෙන්නා වූ සුවිශේෂී වෙනස් වීම කෙසේද යන්න අපි විමසා බලමු. ඔබ මෙතෙක් ජීවිතේ ගත කරපු කාල වකවානුවට වඩා තරමක් ආඩම්බරකාරී හිතුවක්කාර ගති පැවතුමක් ගෙනියන කාලයක් බවටද මෙම කාලය පත්වීමට නියමිතව ඇත. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබ මෙම කාල වකවානුව තුල තරමක් ජීවිතේ පීඩන සහ අනුන්ගෙන් දොස් වැඩිපුර ලබා සිතේ චිත්ත පීඩනය වැඩිපුරම පෙන්වීමක් දක්වන කාල වකවානුවක් බවටද මෙම කාලයේ සඳහන් වේ. ඒ වගේම ඔබගේ ජීවිතයේ දැඩි හිතුවක්කාරී තීරණ ප්‍රේම සම්බන්ධතා වැඩිපුර ඔබගේ ජීවිතයට නැඹුරුතාවයක් පෙන්වන කාල වකවානුවක් බව පෙන්වා දීමට නියමිතයි. මෙන්න මේ ගුරු මාරුව තුල ඔබ ඉක්මන් තීරණ, ඍජු තීරණ, දැඩි තීරණ වලට එළඹීමක් සිදුවෙන කාල පරාසයක් බවටද පෙන්වීමට පුළුවනි. කිසිදු කෙනෙකුගේ ගුරු හරුකම් උපදෙස් පිළි නොපදින කාලයක් බවටද මේ කාලේ පත්වනු ඇත. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබ මෙන්න මේ ගුරු මාරුවේ ප්‍රතිඵලයක් ලෙස ඔබ අලුතෙන් යමක් නිර්මාණය කිරීමක්, අලුතෙන් යමක් සිතා ගැනීමක්, ඒ වගේම අලුත් දේවල් ඇති කර ගැනීම සිදුවෙන කාල පරාසයක් බවට මේ කාලේ පත්වනු ඇත. ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවටද මෙම කාලේ පත්වනු ඇති බව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට ඔබ ජීවිතේ පත්වීමට ඉඩ ඇති අතර මෙන්න මේ ගැටලුකාරී තත්ත්වයේ මේ වසර අවසාන වීමට පෙර निराකරණය කරගෙන ඔබගේ ජීවිතේ සුන්දර ගති පැවතුමක් ඇති කර ගැනීමක් සිදුවෙන කාලයක් බවටද මේ කාලේ පත්වනු ඇත. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබගේ ජීවිතයට අලුත් මිතුරන් රාශියක් මුණ ගැස්වෙන කාල වකවානුවක් බව පෙන්වා දීමට පුළුවනි. දැඩි ලෙස ප්‍රවේශම් සහගත ලෙස කටයුතු සිදු කරන කිරීම තුළින්
ජීවිතයේ ඉහළම ස්ථානයකට පත් කරගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් බවටද පත්වනු ඇත. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබ යම්කිසි අවස්ථාවල ජීවිතේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට දැඩි කැමැත්තක් පසුවන අවස්ථා එළඹුණද දැඩි බාධක කංකටොළු රාශියකට මුහුණ දී ජීවිතයේ යම් අවස්ථාවලදී එපා වීමක් ඇතිවන කාල පරාසයක් බවටද මෙන්න මේ වසර පත්වීමට නියමිත කාලයක් බවට පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම මේ 2026න් පටන් ගන්නා ලද ගුරු ග්‍රහයාගේ මාරුව සිංහ ලග්න හිමි ඔබට යම්කිසි ඔබ උත්සාහයක නිරත වන්නේ නම් ජයග්‍රහීව නිම කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඒ මන්ද පතල් ආශ්‍රිත කර්මාන්ත තුලින් ඉහළ වටිනාකමකින් සැදුම්ලත් මිනිරන් මැණික් ආශ්‍රිතව ජයග්‍රහණ ඔබට මේ වසර ඇතුළත හිමි කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් බවට පත්වේ. ඒ වගේම දිනුම් සහිත ලොතරැයි පත්වලින් ඉහළ වටිනාකමකින් යුත් ත්‍යාග මුදල් ලබා ගැනීමේ හැකියාවක් පෙන්වන වසරක් බවටද මේ වසර පත්වනු ඇත. සිංහ ලග්න හිමි ඔබ දැනටමත් විවාහ වී සිටින අයෙක් නම් ඔබට යහපත් දරුවන් බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල පරාසයක් බවටද මේ වසර පත්වනු ඇත. ඒ වගේම නව නිවාස සහ සිටින නිවාසයේ අලුත්තරියා තත්ත්වයක් නිම කර ගැනීමට හැකියාවක් ලැබෙන ඉහළ ආදායම් මාර්ගයකට ගමන් කිරීමට අවශ්‍ය සියලු වටපිටාවන් නිර්මාණය වන කාලයක් බවටද මෙන්න මේ වසර පත්වනු ඇත. ඔබ මෙතෙක් දැඩි ලෙස කායික සහ මානසික රෝගවලට ගොදුරු වී සිටි අයෙක් නම් මෙන්න මේ වසර තුල ගුරු ග්‍රහයාගේ මාරු වීමත් සමග ඔබගේ කායික සහ මානසික රෝගාබාධ සුව වීමට පත් වී ඔබ නිරෝගිමත් ඒ වගේම පුෂ්ටිමත් සහ දැඩි ස්ථූල භාවයට පත්වන අයෙක් බවටද පත්වීමට නියමිත බව පෙන්වා දීමට පුළුවනි. විශේෂයෙන්ම සිංහ ලග්න හිමි ඔබට 2026 මෙන්න මේ ගුරු මාරුව වසරක පමණ කාලයක් 12 වන රාශියේ තැන්පත් වීම තුළ ඔබගේ ජීවිතයට සුබවාදී පිළිතුරු ගෙනෙන කාල වකවානුවක් බවත් ඔබට විදේශගත වීමේ දැඩි අවශ්‍යතාවයක් පෙන්눔 කරන වසරක් බවත් ජීවිතේ හැරවුම් ලක්ෂයකට මඟ පාදන වසරක් බවත් පෙන්වා දෙන අතර මෙතෙක් විශ්වගුරු YouTube නාලිකාව නැරඹූ ආකාරයෙන්ම දිගටම විශ්වගුරු YouTube නාලිකාව සමග රැඳී සිටින ලෙසත් ඔබට ජ්‍යොතිෂය සම්බන්ධව ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් පැන නැගූ අවස්ථාවකදී මා අමතර ලෙසත් 074යි 04යි 65යි 127 යන දුරකථන අංකයට යම්කිසි ගැටලුවක් ඇත්නම් දුරකථන පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් ලබා දෙන ලෙසත් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඔබ සියලු දෙනාටම
සුබ දවසක් වේවායි පතමි.